දැසනිලු පුල්තිමා Straight to mid on. First wicket for Australia. Yes. කියුබික් ප්‍රොජෙක්ටර් එකේ කොහොමද මේ ගත්ත ගමන් සෙටින්ග්ස් හදාගන්න විදිය කොහොමද කියලා පෙන්වන්න යන්නේ. මේකේ ප්‍රොජෙක්ටර් එකේ පිටිපස්සට තියෙන කළු පාට බටන් එක ඔබලා ඔන් කරාට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. ඊට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකකට තමයි පළවෙනියට ලොග් වෙන්නේ. ඒකට පළවෙනියටම බොඳ වෙලා වගේනේ තියෙන්නේ. ඒකින්ද ඒක මේ හදාගන්න ඕනේ. මේ ප්‍රොජෙක්ටර් එක උඩ තියෙනවා මේ කළු පාට රින් එකක්. ඒක කරගලා ප්‍රොජෙක්ටර් එක කරගලා මේ පැහැදිලි වෙන්න ફોකස් කරගන්න ඕනේ. ફોකස් කරගත්තාට පස්සේ මේ වගේ පේනවා හොඳට. ඊට පස්සේ රිමෝට් එක දීලා තිනවා. රිමෝට් එකෙන් අපි පළවෙනියටම දැන් මේ තිරේ ඇද වෙලානේ තියෙන්නේ. තිරේ හරියට හදා ගන්න ඕනේ. එතකොට ඒකට සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේ පළවෙනි තියෙන ප්‍රොජෙක්ෂන් සෙටින්ග්ස් වලට ගිහිල්ලා අපිට ඔටෝ හදා ගන්නත් පුළුවන්. ඒ වුණාට පළවෙනිම මැනුවල් හදාගෙන ඉමු. මැනුවල් ට්‍රැපීසියඩල් කියන එකට ගියාට පස්සේ මේ වගේ කොටුවක් එනවා. එතකොට කොටුවේ කොන් හතර අර රිමෝට් එකෙන් දෙපැත්තට මාරු කරලා එහාට මෙහාට කරගන්න පුළුවන්. එතකොට අපේ ඒ කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මැද කොටුවේ මැද තියෙන රවුම හරි රවුම් ෂේප් එකකට එනකන් අපි හදා ගන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට මම කරන්නේ වටේ තියෙන නිල් පාට තිරේ මේ හරියටම හරි ත්‍රිකෝණාශ්‍රයක් වෙන විදිහට හදා ගන්න. දැන් මේ පල්ලෙහා වැඩි වගේ ඒකින්ද මේ වම් පැත්තට ගන්නවා. ඊට පස්සේ දකුණු වම් පැත්ත යට හරියත් ඇද වෙලා තියෙන්නේ. ඒකින්ද ඒකත් කෙලින් වෙන්න හදා ගන්නවා. ඊට පස්සේ චුට්ටක් රවුම් මැද රවුම ඇද වෙලා වගේ තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් උඩට හදා ගන්නවා. මේ වගේ තමයි හදා ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ස්ක්‍රීන් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේකට මේ Wi-Fi හරි මොනවා හරි කනෙක්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩයලොග් TV, PO TV එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මෙතන මේ HDMI කියන එකට ගිහිල්ලා ඒක ඇතුළට ගියාට පස්සේ HDMI එකේ කේබල් එක ගහලා අපිට TV බලන්න පුළුවන්. ඩයලොග් TV, PO TV හරි ලැප් එකක් හරි කනෙක්ට් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ පෙන් එකක් තියෙනවා නම් මේ USB කියන එක ඇතුළට ගිහිල්ලා පෙන් එකේ තියෙන ඒවාදී මේ ප්ලේ කරන්නත් පුළුවන්. හොට්ස්පොට් එකකට කනෙක්ට් කරලා මේ YouTube එහෙම තියෙන වීඩියෝස් බලන්න පුළුවන්. එතකොට පළවෙනියටම නෙට්වර්ක් සෙටින්ග්ස් වලට ගිහිල්ලා මොකක් හරි කනෙක්ෂන් එකකට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට නෙට්වර්ක් සෙටින්ග් එක ඇතුළට ගිහිල්ලා මේ වයර්ලස් නෙට්වර්ක් කියන එකට ගිහිල්ලා Wi-Fi ස්විච් කියන එකේ Wi-Fi on කරගන්න ඕනේ. එතකොට මේකට නම් මේ කලින් කනෙක්ට් කරලා තියෙන හින්දා මේ කලින් කනෙක්ට් කරලා තියෙන එකට මම කනෙක්ට් වෙනවා දැනට. කනෙක්ටඩ් කියලා වෙట్లా තියෙනවා. ඊට පස්සේ මේ බ්ලූටූත් තියෙනවා. බ්ලූටූත් on නම් ස්පීකර් එකකටත් කනෙක්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ Wi-Fi කනෙක්ට් කරාට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට YouTube මෙහෙම තියෙනවා. YouTube පාවිච්චි කරන්න පුළුවන්. YouTube එකට ගිහිල්ලා YouTube එකේ තියෙන ඕනේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. අර විදිහටම මේ Wi-Fi එකට කනෙක්ට් වෙලා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. මීට අමතරව චීන යුවන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදු කිරීමට නියමිත බවත් සඳහන්. මේ අතර විපතලපත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමිරාත් Straight to mid on. First wicket for Australia and start. The gloves of Nawaf Al Akili. Just Khaleej's players not terribly happy at the moment. Yes. Well done. දැසනිලු පුල්තිමා
සලා දෙපොළ සුමින් පුරා කිවිල කඩලු වල්මාරී. ඔයාලට පේන්න තියෙන්නේ සාමාන්‍ය බිත්තියකට ප්‍රොජෙක්ට් කරලා තියෙන විදිය. හොඳටම ක්වොලිටි එකට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එක. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp වලින් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ ඔයාලට එන ප්‍රශ්නේ අපිට ඒ වෙලාවෙම निराකරණය කරලා දෙන්න පුළුවන්. හරි ගොඩක් ස්තුතියි. සුබ දවසක්.